අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි මේ ජාතික ඉන්ධන බලපත්‍රය. අපි කවුරුත් දන්න විදිහක ෆියුල් පාස් එක. දැන් බලමුද තමන්ගේම ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා හරිම ලේසියෙන් ඉක්මනට මේ QR කෝඩ් එක හදාගන්නේ කොහොමද කියලා. හොඳයි. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ කියන ෆියුල් පාස් QR කෝඩ් එක විනාඩි කිහිපයක් ඇතුළත ගන්න පුළුවන්ද? ඔව්, අනිවාර්යෙන්ම පුළුවන්. ඒ කොහොමද වෙන්නේ කියලා අපි දැන් පියවරෙන් පියවරම බලමු. හරි. එහෙනම් අපි වැඩේට බහිමු. කරන්න තියෙන්නේ මෙච්චරයි. මුලින්ම තමන්ගේ ස්මාර්ට්ෆෝන් එකේ Chrome browser එක ඕපන් කරගන්න. ඊට පස්සේ search bar එකේ fuelpass.gov.lk කියලා ටයිප් කරන්න. හරි. දැන් වෙබ්සයිට් එකට ආවම එතන තියෙන register කියන බටන් එක press කරන්න. දැන් register වෙන්න ලොකු විස්තර මුකුත් ඕන නැහැ. ඕන වෙන්නේ මූලිකම දේවල් තුනයි. ඒ මොනවද? වාහනේ නම්බර එක, chassis නම්බර එක සහ තමන් පාවිච්චි කරන ෆෝන් නම්බර එක. මේ ටික ඉතින් වාහනේ පොතේ එහෙම තියෙන නිසා හොයාගන්න එක එච්චර දෙයක් නෙවෙයි. හරි. ඊළඟ පියවර. දැන් දුන්න ෆෝන් නම්බර එක හරිද කියලා බලන්න ඒ නම්බර එකට OTP කෝඩ් එකක් එයි. මේක ඉතින් අලුත් දෙයක් නෙවෙයිනේ. අපි ඔන්ලයින් account හදද්දී ආරක්ෂාවට පාවිච්චි කරන සාමාන්‍ය දෙයක්. දැන් ෆෝන් එකට ආපු ඒ OTP කෝඩ් එක අදාළ තැන එන්ටර් කරලා submit button එක press කරන්න. ඔන්න දැන් වැඩේ හරි. QR කෝඩ් එක ලැබෙන්න තියෙන්නේ තව චුට්ටයි. ඔන්න වැඩ ඉවරයි. දැන් බලන්න තමන්ගේම fuel pass QR කෝඩ් එක generate වෙලා තියෙනවා. ඇත්තටම හිතුවටත් වඩා කොච්චර ලේසිද නේද? හොඳයි ඉතින් QR කෝඩ් එක නම් හදාගත්තා. දැන් කොහොමද මේක පාවිච්චි කරන්නේ? ඒක ඊටත් වඩා ලේසි කරන්න තියෙන්නේ මේ QR කෝඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ෆෝන් එකේ තියාගන්න එක විතරයි. පෙට්‍රෝල් ෂෙඩ් එකට ගියාම ඒක පෙන්නුවා ඉන්ධන ගත්තා. එච්චරයි.